ආයි බව මචං. මචං මම මේ වීඩියෝ කරන්න හිතුවේ. මෙන්න මචං මේ කතා පොඩ්ඩක් අහපන්. හරිද? අපි මචං මේ රුපියල් 10ක් 15ක් උඹලගෙන් අරගෙන අපි ජීවත් වෙන්නේ නැහැ. අපිට වැඩකුත් නැහැ. අපි ඒ වගේ බලුවට කරන්නේ. උඹලා නම් ඒ වගේ බලුවට කරනවා. ඕන තරම් අපිට හම් වෙලා තියෙනවා. මේ උඹලා වගේ මිනිස්සු ඕන තරම් ඔය වගේ රුපියල් 10ක් 15ක් නෙමෙයි. අපි මචං 840 රික් ගියාම උඹලා 750ක් දීලා 10ක් ඉල්ලන් ඉන්නවනේ. ඉතින් උඹලා ළඟත් මාරු නැත්නම් අපි ළඟත් මාරු නැත්නම් හරිද? උඹලා එතනින් යන්නේ රුපියල් 10 දෙනකම්. අපි මොකද කරන්නේ මචං? අර රුපියල් 50ම දෙනවා උඹලට. හරිද? රුපියල් 50ම දෙනවා උඹලට. අපි 700ක් අරන් එන අවස්ථා තියෙනවා. අපි මචං 2.50 වැඩ කරන්නේ. අපි අනිත් එක උඹලගෙන් මචං රුපියල් 5 10ක් අරගෙන මොකටද අපිට? අපේ අම්මලා තාත්තලාට ගෑනුන්ට දරුවන්ට ළමයින්ට අපේ සහෝදරුන්ට අපි කන්න දෙන්නේ නැහැ යකෝ තොපි වගේ කාලා කන්නින්ගෙන් හිඟා කාලා. හරිද? අපේ රුපියල් 10ක් 15ක් අරගෙන මේ රට ගන්නද රජ වෙන්නද? මේක මතක තියාගන්න ඉන්න උඹලා තොපි වගේ මිනිස්සුන්ට කාලා කන්නේ කොහෙද කරන උන් ගොඩාක් ඉන්නවා. ඒ වගේ මිනිස්සුන්ට හරිනම් මේ අපේ පික්මි එකේ හරි Uber එකේ හරි ඔප්ෂන් එකක් තියෙනවා නම් අපේ ජීවිතේට ආයි හයර් එකක් දාගන්න බැරි වෙන්න දෙයක් කරන්න නැහැ. අපේ ගොඩාක් ඩ්‍රයිවර්ස්ලා බලන් ඉන්න ඒතේ තොපිට කරන්න. මොකද මේ හැමෝම නෙමෙයි සමහර අය ඉන්න ගොඩාක් හොඳයි. යකෝ මේ අහපන් අපි තොපෙන් හයර් එකක් ගන්න එන්නේ කිලෝමීටර් 2ක් 3ක් සමහරට ඊටත් වැඩි දුරින් ඉඳලා. හරිද? එතකොට අපි ඒ හයර කිලෝමීටර් දෙක හරි 3 හරි තොපි ළඟට එනකොට තොපි හයර් එක දාන්නේ ඇඳේ ඉඳගෙන. ඇඳේ ඉඳගෙන. එතකොට තොපි නාලා කාලා දත් මැදලා මූණ සෝදලා මේවා කරලා වොෂ්රූම් ගිහිල්ලා ටොයිලට් ගිහිල්ලා තොපි කරන්න තියෙන අනිත් වැඩත් ඔක්කොම නික් කරගෙන එනකම් අපි තොපේ ගේට්ටු ළඟට වෙලා අපි බලන් ඉන්නවා. හරිද? එතකොට හරිනම් ඒ ඉඳලා සමහරලාට තොපි හයර් එක කැන්සල් කරනවා. හරිද? හරිනම් අපිට තමයි ඔප්ෂන් එකක් දෙන්න ඕන තොපි වගේ කාලා කන්නින් මෙන්ෂන් කරන්න. මෙන්ෂන් කළා තොපේ ජීවිතේට පික්මි Uber එකක හයර් එකක් යන්න බැරි කරන්න අපිට දෙන්න ඕනේ ඒක. ඩ්‍රයිවර්ස්ලා විදියට. හරිද? අපි ඒක ඉදිරියට බලාපොරොත්තු වෙනවා පික්මි එකෙන් ආයතන Uber ආයතනේ අපිට මට කියන්න තිබුණේ මේක මචං. ඇත්තටම මාර දුකයි. මොකද දැන් මේ රටේ කතා වෙන්නේ ඇත්තටම පික්මි එකයි Uber එකයි. මොකද අපි මේ හොරා කාලා මංකොල්ල කනවා අපි මේ උඩු ගංජා අයිස් විකුණනවා මේ මිනි මරනවා ඒ වගේ තමයි දැන් පික්මි එකයි Uber එකයි ඒ ගානට වැටලා තියෙන්නේ. අපි ඒ තරම් පහක්ද? යකෝ මේ අහපල්ලා අපි කරන්නේ තොපිට සේවයක්. හරිද? අන්න ඒක හොඳට මතක තියාගන්න ඉන්න. අපිට මේ 2.50 වැඩ කරන්න අවස්ථාවක් නැහැ. බලලා කියන්න වචන නම් මම දැන් කියන්නේ නැහැ. මොකද කිව්වොත් මට මතක් වෙන්නේ කුණු හරප.